දකුණු කොරියාව කියන්නේ සුන්දර දේශයක්. මෙම දේශයට ගිහිල්ලා රටේ ඇවිදලා දැන හඳුනාගත්ත පුද්ගලයන්ගේ අවසාන තීරණය තමයි මේ රටේ රස්සාවක් කරන ගමන් ඒ සුන්දර දේශයේ ස්ථීරවම පදිංචිකාරයෙක් වෙන එක. ඒ නිසා මෙම සුන්දර දේශය සංචාරක හා ආර්ථිකය අතින් දියුණු රටක් බවට පත් වෙලා තියෙන එක අපි හැමෝම දන්න කාරණයක්. නමුත් මීට සුළු මොහොතකට පෙර සිදු වූ දකුණු කොරියානු ජේජු ගුවන්තොටුපළේදී සිදුවෙච්ච අනතුර එම රටේ වැසියන් සහ බොහෝ දෙනාගේ ආන්දෝලනාත්මයට තුඩුදුන් කාරණාව. දකුණු කොරියාවටත් අඳුරු මතකයක් ඉතිරි කර මෙම අනතුර සිදු වුණා. ඔව්. අද කතා කරන්නේ දකුණු කොරියාවේ ජේජු ගුවන්තොටුපළේ සිදුවෙච්ච ගුවන් අනතුර ගැන. ඉතින් මේ වෙස්වස් සොසයිටි නාලිකාව ඔබගේ එකම තෝතැන්නක් බවට පත් කරගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න වගේම ලයික් කරන්න වගේම මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු අපිට කමෙන්ට් කරලා දන්වන්න. හොඳයි. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. සිට පැමිණි ජේජු 7C 2216 ගුවන් යානය මගින් 175ක් සහ කාර්ය මණ්ඩල සේවකයන් 6 දෙනෙකු රැගෙන යමින් සිටියේදී දකුණු කොරියාවේ නිලිත දිග කෙළවරේ ගුවන්තොටුපළේදී දේශීය වේලාවෙන් ඉරිදා පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදු වුණා. දකුණු කොරියානු ප්‍රවෘත්ත මාධ්‍ය කිහිපයක් විසින් ඉරිදා දින කඩාවැටීම් දර්ශන මගින් විකාශය කරන ලද වීඩියෝ පටය පෙන්눔 කළේ යානය අධික වේගයෙන් එහි ධාවන පතේ මත ලිස්සා ගොස් පස් බැම්මක ගැටි ගිනි බෝලයක් ලෙස පුපුරා යන ආකාරයයි. පසුව සුන්බුන් නිවා දැමීමට ගින්නිවීමේ කණ්ඩායම් ජල කාලතුවක්කු භාවිත කර ගින්නිවීමේ කාර්යයේ නිරත වන ආකාරය දැක ගන්නට හැකි විය. පිරිමි පුද්ගලයන් 54ක් කාන්තාවන් 57ක් සහ තායිලන්ත පුද්ගලයන් 2 දෙනෙකු මේ අනතුර නිසා ජීවිතක්ෂයට පත් විය. නමුත් එම අනතුරේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් දිවි ගලවා ගැනීමට සමත් විය.